හෙලෝ ළමයි කොහොමද? ඉතින් අද මම ඔයාලට ගේනවා රෙසින් පෙන් එකක් හදන වීඩියෝ එකක්. ඉතින් මේ තියෙන්නේ රියුසබල් පෙන් එකක් හදන විදිය. මේ ඇතුලේ බටන් තමයි අපි ඕක රියුසබල් විදිහට හදන්නේ. ඉතින් මගෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඇයි රෙසින් ප්‍රොඩක්ට්ස් වල ගණන් මෙච්චර වැඩි? ඒකට හේතුව මම අද කියන්නම්. ඇත්තටම කිව්වොත් හේතු ගොඩක් තියෙනවා. රෙසින් කෙමිකල් එක ගත්තාම ඒක ඇත්තටම ගොඩක් ප්‍රයිස් එක වැඩි කෙමිකල් එකක්. ඒ වගේම තමයි රෙසින් වැඩ කරනවා කියන්නේ ඉච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි. විනාඩි 10ක් 20ක් ඇතුළත අපි ඩිසයින් එක දාලා කරන්න පුළුවන් හැමදේම කරන්න ඕන අර විනාඩි 10 ඇතුළත. නැත්තම් කෙමිකල් එක ඝන වෙන්න ගන්නවා, වේලෙන්න ගන්නවා. එතකොට ඊට පස්සේ අපිට මුකුත් කරන්න බැරි වෙනවා. හදිස්සියක් වැරදීමක් වුණොත් ආයෙ මුල ඉඳන් අපිට ඒ ප්‍රොඩක්ට් එක හදන්න ගන්න වෙනවා. ඒ වගේම තමයි ඩිසයින් එකක් දාන්න අපි වෙන මහන්සි. ලොකු ප්‍රොඩක්ට්ස් වලටත් වඩා මේ වගේ පොඩි ප්‍රොඩක්ට්ස් වලට ඩිසයින් කරද්දී අතරම කිව්වොත් අපේ ඇඟිලි වලින් අපිට ඩිසයින් දාන්න අමාරුයි. එක හේතුව. ඒ වගේම තමයි රෙසින් කියන්නේ ගොඩක් ඩියුරබල්, ගොඩක් කාලයක් තියෙන කෙමිකල් එකක්. ඒ කියන්නේ කෙමිකල් එකක් කියන්නේ අපි රෙසින් වලින් මොන හරි ප්‍රොඩක්ට් එකක් හදුවාම අපිට අවුරුදු ගාණක් යූස් කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට ඔන්න ඔය රෙසින් පෙන් එක අපිට ගන්න පුළුවන්. දැන් ඔය රියුසබල් රෙසින් පෙන් එකේ අපිට පෑන් බටේ මාරු කර අවුරුදු ගාණක් අවුරුදු 10ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. කැඩෙන්න මිදෙන්නේ නැහැ. ඇත්තටම වගකීමෙන් කියන්න පුළුවන්. එහෙම වුණත් වෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් මං හිතනවා ඔයාලා අහපු ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නේ නැතේ කියලා. ඉතින් මේ තියෙන ෆයිනල් ප්‍රොඩක්ට් එක අපි ඊළඟ සතියේත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.